ඉතින් අද මම කියන්නම් මෙන්න මේ Medicube PDRN Pink Collagen Capsule Cream එකේ result කොහොමද කියලා. ගොඩක් ප්‍රයෝජනවත් වුණා මගේ skin එකේ තිබුණු pimple mark මේකෙන් අඩු වුණා ගොඩක්ම දුරට. ඒ වගේම තමයි skin එකට හොඳ clear ස්වභාවයක්. හැමෝම කැමති glass skin එකක් වගේ මුහුණ හොඳට clear වෙනවට. අන්න ඒ වගේ look එකක් මෙන්න මේ cream එකෙන් ඔයාලට ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම නෙමෙයි අපේ සමේ තියෙන වර්ණය තවත් පැහැපත් වීමක් තමයි මෙන්න මේකෙන් සිදු කරන්නේ. කිව්වා වගේම ඔයාලට මම අරන් ආවේ මම පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකක මට ලැබුණු රිසල්ට්ස් මට හිතුණා ඔයාලටත් කියන්න ඕනි කියලා. ඒ වගේම මම ඔයාලට පොරොන්දු වුණා අනිවාර්යෙන්ම මම පාවිච්චි කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ගැන ඔයාලට කියනවා කියලා. ඉතින් මේ Medicube PDRN Pink Collagen Capsule Cream එක ගැන ඔයාලා දැනටමත් ගොඩාක් දේවල් දන්නවා ඇති. පාවිච්චි කරන අයත් ඇති. ඒ වගේම මේකෙන් හොඳ රිසල්ට් අරගෙන ඉන්න අයත් ඇති. Medicube කියන්නේ මොකක්ද? Medicube කියලා කියන්නේ දකුණු කොරියාවේ ජනප්‍රිය K-beauty skin care brand එකක්. මේ brand එක විශේෂයෙන්ම සමේ පෙනුම වැඩි දියුණු කිරීම, hydration, acne care සහ anti-aging products නිෂ්පාදනය කරනවා. ඉතින් social media වල මේ දවස්වල K-beauty community එකේ viral වෙලා තියෙන brand එකක් විදියට මෙන්න මේ Medicube brand එක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ Medicube brand එකේ ගොඩාක් නිෂ්පාදන දැනටමත් වෙළඳපොලේ ගන්න තියෙනවා. විටමින් C cream එක, ඒ වගේම විටමින් C serum එක. මෙන්න මේ වගේ products ගොඩක් තියෙනවා. ඔයාලට අරගෙන පාවිච්චි කරලා බලන්න. ඉතින් අද මම කියන්නම් මෙන්න මේ Medicube PDRN Pink Collagen Capsule Cream එකේ result කොහොමද කියලා. මේ cream එකේ විශේෂත්වය කියනවා නම් මේක සාමාන්‍ය moisturizer cream එකක් විදියමයි. අමතරව මේකේ තියෙන්නේ capsules. ඒ කියන්නේ මෙන්න මේ විදියට gel එකක් එක්ක pink capsule එකතු කරලා තියෙනවා. ඉතින් මේ pink capsule ඇතුලේ තියෙන්නේ collagen. ඒ නිසා තමයි මේ cream එක විශේෂ වෙන්නේ. මොකද මේ cream එක collagen ඇතුළත් වෙලා තියෙන cream එකක් නිසා. ගොඩක් වෙලාවට collagen අපි drink එකක් විදියට තමයි ගන්නෙ. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් collagen cream එකකිනුත් අපේ සමට එකතු කරගන්න. collagen capsule cream එකේ අඩංගු වෙන ප්‍රධානම ingredient එක තමයි PDRN කියලා කියන්නේ. ඉතින් ඊළඟට මේකේ අඩංගු වෙනවා pink collagen. මෙන්න මේ capsules වල තමයි collagen අඩංගු වෙන්නේ. collagen කියලා කියන්නේ සමේ ෆයානන්ස් එකට වගේම සමේ තියෙන එල්ලා වැටීම්, රැලි වැටීම් සම වයසට යාම පාලනය කරන්න පුළුවන් මෙන්න මේ collagen වලට. cream එකක තියෙන collagen සමට ගොඩාක් absorb වෙලා අලුතෙන් collagen හදනවා කියලා තවමත් ස්ථිරවම සනාත වෙලා නැහැ. නමුත් මෙන්න මේ cream එක moisturizer එකක් විදියට සමට මෘදු සහ සමට හොඳ පිරුණු ගතියක් ලබලා දෙන්න මෙන්න මේක ගොඩාක් උදව් වෙනවා. ඇත්තටම මම පාවිච්චි කරලා දැන් මාස 2ක් විතර ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. මගේ skin එකේ තිබුණු pimple mark මේකෙන් අඩු වුණා ගොඩක්ම දුරට. එක දිගට මාසයක් විතර පාවිච්චි කරාට පස්සේ ඒ දේවල් අතරතුර මම niacinamide වෙනම සීරම් එකක් විදිහට පාවිච්චි කරා. ඉතින් මේකේ ඊළඟට අඩංගු වෙන දේ තමයි niacinamide. මේකේ niacinamide 5% අඩංගු වෙනවා. niacinamide වලින් skin tone එක හා සමානව පවත්වාගෙන යන්න, අපේ skin එක brighten කරන්න, skin barrier එකට support එකක් විදියට, skin එකේ තියෙන oily ස්වභාවය අඩු කරන්න සහ acne marks, acne පාලනය කරන්නත් niacinamide උදව් වෙනවා. තව මේකට අඩංගු වෙනවා hyaluronic acid. මෙන්න මේ ingredient වලට අමතරව තව ingredients මේකට අඩංගු වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් වැඩි දුර විස්තර ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා එහෙම බලා ගන්න. මෙන්න මේ ටබ් එකේ තියෙන විදියට මේකට ඇතුළත් වෙලා තියෙන්නේ niacinamide සහ PDRN තමයි මේකට mainlyම ඇතුළත් වෙලා තියෙන ingredient විදියට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ ක්‍රීම් එකෙන් අපේ සමට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා.
මගේ පිම්පල් එන්න ගන්නවා ඉක්මනින්ම. ෆේස් වොෂ් එකක් මාරු වුණොත් එහෙමත් නැත්නම් ක්‍රීම් එකක් ගාන අපි යූස් කරන මොනවා හරි දෙයක් මාරු වුණොත් අනිවාර්යයෙන්ම පිම්පල්ස් එන්න ගන්නවා. එතකොට මම කරන්නේ හුමාලේ අල්ලනවා. එහෙමත් නැති වුණොත් අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරනවා. ඉතින් එතකොට ඉක්මනින්ම පිම්පල්ස් අඩු වෙන්න ගන්නවා. ඒකත් දවස් 2-3ක් එක දිගට කරන්න ඕන. මේ ක්‍රීම් එකේ ප්‍රතිඵල කිව්වොත් අපේ සමට හොඳ හයිඩ්‍රේෂන් එකක් ලබා ගන්න පුළුවන් මෙන්න මේ ක්‍රීම් එකේ. ඒ වගේම තමයි ස්කින් එකට හොඳ ක්ලියර්ලි ස්වභාවයක්. හැමෝම කැමති ග්ලාස් ස්කින් එකක් වගේ මූණ හොඳට ක්ලියර් වෙනවට. අන්න ඒ වගේ ලුක් එකක් මෙන්න මේ ක්‍රීම් එකෙන් ඔයාලට ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම මාසයක් එක දිගට පාවිච්චි කරලා බලන්න ඕන. ඉතින් සමේ තියෙන ඉල්ලා වැටෙන ස්වභාවයන් අඩු කරනවා. කියන්නේ සුදු වීමක් නෙමෙයි අපේ සමේ තියෙන වර්ණය තවත් පැහැපත් වීමක් තමයි මෙන්න මේකෙන් සිදු කරන්නේ. ඒ කියන්නේ අපේ සමට කොලජන් එකතු වෙනවා. තව නයිසිනමයිඩ් එකතු වෙනවා. සමාව පැහැවෙලා නම් ඒ ගතිය අඩු කරනවා. අන්න ඒ දේවල් මෙන්න මේ ක්‍රීම් එකෙන් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ ලැබෙන ප්‍රතිඵල දවසකින් දෙකකින් ලබා ගන්න බෑ. මාසයක් හරි මේක පාවිච්චි කරලා බලන්න ඕන. අවුම මේක සතියක්වත් පාවිච්චි කරලා බලන්න ඔයාලගේ ස්කින් එකට මොන වගේ වෙනසක්ද වෙන්නේ කියලා. ඉතින් මේක ඩ්‍රයි ස්කින්, නෝමල් ස්කින්, කම්බිනේෂන් ස්කින් වගේම සෙන්සිටිව් ස්කින් තියන අයටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සෙන්සිටිව් ස්කින් තියන අය මොනවම හරි අලුත් ප්‍රොඩක්ට් එකක් යූස් කරද්දී පැච් ටෙස්ට් එකක් අනිවාර්යෙන් කරලා බලලා යූස් කරන්න ගන්න. මොකද ඔයාලගේ ස්කින් එකට මේක ඇලර්ජි වෙන්න ඉඩ තියෙනවා. මේක විතරක් නෙවෙයි ඕනම ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරද්දී සෙන්සිටිව් ස්කින් තියන අය පැච් ටෙස්ට් එකක් කරලා බලන්න. මොකද සෙන්සිටිව් ස්කින් එකකට මොනවම හරි දෙයක් පාවිච්චි කරද්දී අපි ඒක ටෙස්ට් කරලා බලලා තමයි පාවිච්චි කරන්න ඕන. ඩ්‍රයි ස්කින් එකටත් මෙන්න මේ ක්‍රීම් එක ගොඩාක්ම හොඳයි. මොකද මූණේ තියෙන තෙතමනය ආරක්ෂා කරනවා මේකේ. මම මේ ක්‍රීම් එක පාවිච්චි කරද්දී මූණට විතරක් පාවිච්චි කරන්න එපා. බෙල්ලටත් එක්කම තමයි මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න ඕන. මොකද අපේ අර බෙල්ලේ තියෙන රැලි ගතිය, අවු පැහැවෙලා නම් බෙල්ල අන්න ඒ දේවල් මේ ක්‍රීම් එකෙන් අඩු වෙනවා. මූණේ තනින් තන තියෙන පිම්පල් මාක්ස් වගේම ඕපන් පෝසස් තත්ත්වත් මේ ක්‍රීම් එකෙන් මග ඇරව ගන්න පුළුවන්. හැබැයි එක දිගට පාවිච්චි කරන්න ඕන. මාසයක් දෙකක් එක දිගට පාවිච්චි කරද්දී ටික ටික අඩු වෙනවා කියලා ඔයාලටම තේරෙයි. ඒත් එක්කම ඔයාලා තව ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනවා නම් ඒව ගැන චුට්ටක් සැලකිලිමත් වෙන්න. මොකද මේ ක්‍රීම් එකත් එක්ක පාවිච්චි කරන්න හොඳද කියන එක පොඩ්ඩක් හොයලා බලලා පාවිච්චි කරනවා නම් ඒවත් එක්ක මේක පාවිච්චි කරන්න. මේ ක්‍රීම් එකෙන් වෙන සයිඩ් ඉෆෙක්ට් එකක් නැහැ. ඔයාලට මේ ක්‍රීම් එක ගෑවට පස්සේ මූණ දනවා වගේ නම්, කසනවා වගේ නම් නතර කරන්න. එතනින් එහාට කියපු දෙයක් කියන්නේ එතනින් එහාට මේකෙන් කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් තියෙනවා කියලා මම දන්න තරමින් නැහැ. ඉතින් ඒ නිසා ඔයාලට මෙන්න මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට ලැබෙන රිසල්ට් එකත් එක්ක. මං කියන්නේ මේ දවසක් දෙකක් නෙමෙයි දිගට පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න සතියක් දෙකක් ගාලා බලන්න ඔයාලට කොහොමද කියලා මේ ක්‍රීම් එක ඔයාලගේ මුණට රියැක්ට් කරන්නේ. ඒ විදියට ඔයාලට පුළුවන් එක දිගට මේක පාවිච්චි කරන්න ගන්න. මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න ඕන අපි දවසේ මොන වෙලාවටද? ඉතින් මේක රාත්‍රී කාලයේදී පාවිච්චි කරනවා නම් ගොඩක්ම හොඳයි. නිින්දට යන්න බෑ භාගයකට විතර කලින් මූණ හොඳට ෆේස් වොෂ් එකකින් පිරිසිදු කරගන්න ඕන. ඊට පස්සේ මේක කෙලින්ම මූණට ඇප්ලයි කරන්නත් පුළුවන්. එහෙමත් නැතුව ඔයාලා ස්කින් කෙයාර් රුටින් එකක් කරනවා නම් මුලින්ම ටෝන් එකක් ඇප්ලයි කරලා ඊළඟට සීරම් එකක් ඇප්ලයි කරලා ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ක්‍රීම් එක මොයිස්චරයිසර් ක්‍රීම් එක විදියට අපේ මූණට ඇප්ලයි කරගන්න. ඉතින් මේ ක්‍රීම් එකෙන් ඉක්මනින්ම සුදු වෙනවා, ලස්සන වෙනවා. ඒ වගේම දවසින් දෙකකින් කුරුලෑ නැති වෙනවා, ඕපන් පෝසස් නැති වෙනවා, කුරුලෑ මාක්ස් නැති වෙනවා. මෙන්න මේ දේවල් නම් දවසින් දෙකකින් වෙන්නේ නැහැ. කිසිම ක්‍රීම් එකකින් දවසින් දෙකකින් රිසල්ට් එන්නේ නැහැ. මේක උපරිම මාසයක් දෙකක් එක දිගට පාවිච්චි කරන්න ඕන. මුලින්ම මම එක කැප්සියුල් එකයි ගන්න ගත්තේ. ඊළඟට තමයි එකමාරක් දෙකක් වගේ මම පාවිච්චි කරනවා. එච්චර ඕනේ නැහැ. එක කැප්සියුල් එකක් හොඳටම ඇති. එහෙම පාවිච්චි කරොත් මේ ටබ් එක මාස දෙකක් එකමාරක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. දවස ගානේ නැතත් දවසක් කියලා දවසක් පාවිච්චි කරත් මේක ඒ කාල සීමාවකට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඔයාලා පාවිච්චි කරන විදිය අනුව තමයි පාවිච්චි කරන්න පුළුවන්ද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඉක්මනටම රිසල්ට් ගන්න කියලා මේකෙන් කැප්සියුල් 3-4 එකට ගන්න යන්න එපා. එක කැප්සියුල් එකක් මුලින්ම පාවිච්චි කරලා බලන්න.
ඉක්මනින්ම මේක අර මූණට ගාගන්න ඕන ඉක්මනින්ම රිසල්ට් ඕන කියලා ලොකු ප්‍රමාණයක් පාවිච්චි කරන්න යන්න එපා එකපාර. පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න. ඒකෙන් ඔයාලට ලැබෙන රිසල්ට් එක මොකක්ද කියලා. ඉතින් අන්න ওই ටික තමයි මට කියන්න ඕනුනේ මෙන්න මේ ක්‍රීම් එක ගැන. ඉතින් මම හිතනවා මේක පාවිච්චි කරන අය ගොඩාක් දැන් ඉන්නවා. පාවිච්චි කරන්න බලාගෙන ඉන්න අයත් ඇති. ඉතින් පාවිච්චි කරන අය මේ වීඩියෝ එක දැක්කොතින් මේකට යටින් කමෙන්ට් එකක් දාගෙන යනවා. ඔයාලට මේකෙන් ලැබිච්ච රිසල්ට් එක මොකක්ද කියලා. අන්න ඒ කමෙන්ට් එක මේක පාවිච්චි කරන්න බලාගෙන ඉන්න අයට ගොඩක් වැදගත් වේවි.